ආයුබෝවන්. අද අපි කතා කරන්නේ යන්නේ බෞද්ධ දර්ශනයේ හමු වෙන අපේ හිත ඇතුළෙම ක්‍රියාත්මක වෙන ටිකක් ගැඹුරු වගේ පෙනුනට හරිම වැදගත් සංකල්පයක් ගැන. ඒ තමයි මෝහය. අපි මේ කතාවට පදනම් කරගන්නේ පූජ මහාචාර්ය රේරුකැණේ චන්දවිමල මහානායක හාමුදුරන්ගේ අභිධර්මයේ මූලික කරුණු පොතේන අකුශල චෛතසික තුදුස කියන කොටස. ඒකේ මෝහය ගැන කියවෙන දේ. ඔව් අපේ අදහස තමයි මේ මෝහය කියන දේ හරිම සරලව පොඩි කෙනෙක්ට උනත් අල්ලගන්න පුළුවන් විදිහට කතා කරන එක. ඒක හොඳයි. මොකද මේක ටිකක් ව්‍යාකුල වෙන්න පුළුවන් මාතෘකාවක්. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම අහන්න ඕනේ මේ මෝහය කියන්නේ අර හරියටම මොකක්ද? සරලවම කිව්වොත් මෝහය කියන්නේ යම්කිසි දෙයක අපි අභිධර්මයේ කියනවා වගේ ආරම්මණයක ඒ කියන්නේ අපි අරමුණු කරන දෙයක ඇත්ත ස්වභාවය. ඒකේ තියෙන යථාර්ථය හරියටම තේරුම් ගන්න බැරි මානසික තත්ත්වය. ඒ කියන්නේ ඇත්ත වහනවා. ඔව් ඒ ඇත්ත ස්වභාවය වහලා වැරදියට දකින්න තලස්වන දෙයක්. හරියට අර ඇහැට දාපු අඳුරු කණ්ණාඩි කුට්ටමක් වගේ. නැත්නම් මීදුමක් වගේ. ඔව් මීදුමක් වගේ. එහෙමත් නැත්නම් හිතේ තියෙන ලෙඩක් අන්ධභාවයක් වගේ කියන්නත් පුරුවන්. ඇත්ත දකින්න බාධා කරනවා. ඒ කියන්නේ යථාර්ථය දකින්න දෙන්නෙම නෑ. එහෙම තිරයක් වගේ. හරියටම හරි. එතකොට ඒකෙන් මොන වගේ ප්‍රතිඵලද ඇති වෙන්නේ? අර ඇත්ත නොදකින්න එකෙන්. ප්‍රතිඵල නම් හුඟක් බරපතලයි. බලන්න මේ මෝහය නිසාම තමයි ඇත්තටම දුක් සහිත දේවල්, අනිත්‍ය දේවල් අපි අභිධර්මයේ කියවනේ පංචස්කන්ධය කියලා. රූප වේදනා සංඥා. රූප වේදනා සංඥා සංඛාර විඥානය කියන අපේ පැවැත්ම හැදෙන කොටස් පහ මේවා ඇත්තටම දුක් සහිතයි අනිත්‍යයි. ඒත් මෝහය නිසා ඒවා හොඳ දේවල් වගේ පේනවා. හරියටම හරි. හරිම වටිනා සදාකාලික ලොකු සැපක් දෙන දේවල් වගේ පේන්න ගන්නවා. ඒ වගේම දුකට මුල් වෙන තෘෂ්ණාව තියෙනවනේ. ඒක සැප හොයාගෙන යන පාරක් වගේ පේනවා. අනිත් පැත්තට නියම සැපය, ඒ කියන්නේ නිර්වාණය වගේ සත්‍ය වූ සුඛයක් නීරස වැඩක් නැති දෙයක් වගේ පේන්න පුළුවන්. ඒකට යන මාර්ගයත් වැරදි වගේ හිතෙනවා. ඒ කියන්නේ ඉතින් මේ ඇත්ත නොපෙනීම නිසා මිනිස්සු සම්පූර්ණයෙන්ම වැරදි පාරේ යනවා, නොමග යනවා. ඔව් ඒක තමයි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේක තියෙන අනිත් භයානකම පැත්තක් තමයි මේ මෝහය කියන එක ගොඩක් වෙලාවට එළියට එන්නේ ප්‍රඥාවක් වගේ. ප්‍රඥාවක් වගේ ඒ කොහමද? නුවණක්කාරකමක් වගේ වෙස්වලාගෙන ඉන්නේ. කෙනෙක්ගේ මෝහය වැඩි වෙන්න එයා හිතන්න ගන්නවා මම තමයි හරියටම දන්නේ, මම හරිම නුවණක්කාරයි, අනිත් අයට වඩා මට තේරෙනවා කියලා. තමන්ගේ මතය තමයි නියත වශයෙන්ම හරි කියලා හිතනවා. ඔව්. ඒකට තමයි අර කිව්වේ මිත්‍යා ඥානය කියලා. ඒ කියන්නේ වැරදි දැනුම, වැරදි අවබෝධය. Taman ඉන්නේ මුලාවක කියලා දන්නේවත් නැහැ එතකොට. ඒක නම් හරිම සියුම් කාරණයක් නේද? එතකොට අහන්න ඕනේ මේ හැම නරක සිතුවිල්ලකම, ඒ කියන්නේ හැම අකුසල චිත්තයකම මේ මෝහය තියනවද? අභිධර්මයට අනුව නම් අනිවාර්යෙන්ම. ඔව්. හැම අකුසල චිත්තයකම, ඒ කියන්නේ ලෝභ සිතක, ද්වේෂ සිතක, අනිත් හැම වැරදි සිතුවිල්ලකම මුලටම තියෙන්නේ මේ මෝහය කියන චෛතසිකය. ඒ කියන්නේ මෝහය නැතුව අකුසලයක් වෙන්නෙම නැහැ. වෙන්නේ නැහැ. මොකද හිතන්නකෝ අකුසලයක් කරනකොට, නරක වැඩක් කරනකොට ඒකේ තියෙන විපාක, අහිතකර ප්‍රතිඵල ඒවට කියනවා ආදීනව කියලා. අන්නේ ආදීනව ටික පේන්න දෙන්නේ නැතුව වහන්නේ මේ මෝහයම තමයි. ඒක නිසා තමයි බය නැතුව, පැකිලීමක් නැතුව වැරදි කරන්න පෙළඹෙන්නේ. හරියටම හරි. කමක් නැහැ කියලා හිතෙනවා. මොකද ඇත්තට මේ කියන දේ පෙන්නේ නැති නිසා ඒක වහලා තියෙන්නේ. එළම අපි මේ කතා කරපු දේවල් ටික එකතු කරලා බැලුවොත් සාරාංශයක් වගේ මෝහය කියන්නේ මේ යථාර්ථය හරියට දකින්න නොදී ඇත්ත වහන අර අඳුරක් වගේ දෙයක්. ඔව් මානසික අන්ධකාරයක්. ඒක හැම නරක හිතකම අකුසලයකම යටින් තියෙනවා. ඒ වගේම වැරද්ද හරි වගේ දුක සැප වගේ පෙන්වල අපිව නොමග යවනවා. විශේෂයෙන්ම අර නුවණකාරකමක් වගේ වෙස්වලාගෙන එන එක තමයි භයානකම නේද? ඔව් ඒක තමයි හඳුනා ගන්න අමාරුම දේ. ඉතින් අවසාන වශයෙන් මේව දෙයක් හිතන්න ඉතුරු කරනවා. මෝහය නිතරම ප්‍රඥාව වගේ, නුවණ වගේ වෙස්වලාගෙන එනවා නම් සහ හැම අකුසල සිතකම, හැම වැරදි ක්‍රියාවකම ඒක අඩු වැඩි වශයෙන් හරි තීනවා නම් අපිට හිතන වෙලාවක නෑ මම නම් මේ කාරණය ගැන හරියටම දන්නවා, මම ඉන්නේ හරියටම හරි තැන කියලා ලොකු විශ්වාසයක් එනකොට ඒ විශ්වාසය ඇතුළෙත්
අර මෝහයේ පොඩි හරි සෙවලෙල්ලක් මුලාවක් හැංගිලා තියෙන්න බැරිද? ඒ කියන්නේ දැඩි නිවැරදි කියන හැඟීම තුලත් ඔව් ඒ දැඩි නිවැරදිකම පිළිබඳ හැඟීම ඇතුළෙම මෝහයේ සියුම් බලපෑමක් තියෙන්න පුළුවන්ද කියලා. ඒව විමසිල්ලෙන් බලන්න පටන් ගන්නෙ කොහොමද? ඒක ටිකක් හිතන්න වටින කාරණයක්.